ආයිබෝන් යාළුවනේ. ඔන්න ඉතින් සම්මි ආයෙත් ආවා ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න. බලන්නකෝ මේලා ලස්සන. මොකක්ද හිතෙන්නේ? මේ කොහේ කියලාද? කෙස් එකක් කැමති? ඇමරිකාවේද? නැත්නම් වෙන කොහේද? ඇත්තටම කියනවා නම් ඔයාලා ඉන්නේ මේ වීඩියෝ එකත් එක්ක ඉතාලිය කිව්වොත් මොකද හිතෙන්නේ? ඔව් මේ ඉතාලියත් ඔයාලා දන්නවා ඇති ස්විට්සර්ලන්තේ බෝඩරෙන් වෙන් වෙලා තියෙන්නේ. ඒ ස්විට්සර්ලන්තයට සහ ක්‍රොයේෂියාවට කිට්ටුවම තියෙන ඩොලමිටිය වල තමයි අපි මේ ඉන්නේ. ඉතින් මායි අපේ ෆැමිලි එකයි ආවා මෙන්න මේ පාරාදීසෙ බලන්න. බලන්න ඉන්නකෝ. පුදුමාකාර ලස්සනක් තියෙනවා. හරියට නිකන් මාක් වගේ. මේවට කියන්නේ ඇල්ප්ස් කඳු. මේ ඇල්ප්ස් කඳු වල උඩමාරිය තමයි අපි මේ ඉන්නේ. වින්ටර් එකේදී මේ ඔක්කොම හිම වලින් වැහිලා යනවා. දැන් වෙලාව හරියටම කිව්වොත් හවස 6:51යි. ඔයාලට තේරෙනවා ඇති තාම මේකේ ඉර බැහැලා නැහැ. ඉර බැහැලා නැති වුණාට ඉර බැහැගෙන යන්න ළඟයි. 8:00 විතර වෙද්දි මං හිතන්නේ ඉර බහින් කලින් අපි මේ හයික් එක ගිහිල්ලා එන්නයි හදන්නේ. හරිම ලස්සනයි. බලන්න මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහදී මම තව තියෙන්නේ. ඉවද හිතේ ලස්සන දිය පාර. Pipila. ඉතින් ගමන් මහන්සේ යන්නත් එක්ක මම පොඩ්ඩක් මොන හොදගත්තා සීතල වතුරේ. ඊට පස්සේ මේ තියෙන කන්දෙන් ගලාගෙන එන වතුර එයාලා හරි ලස්සනට බොන්න පුළුවන් වෙන විදිහට එකතු කරනවා. ඒ වගේම බලන්නකො මේ දිය පාරේ ලස්සන. සීතල වතුර කන්දෙන් ගලාගෙන එනවා. සුන්දරයි. Dawsakin.
අපි ආයිත් ගමන පටන් ගත්තා. යන ගමනේදී Are we going back? Or is the hike ending? let's see. Because the hike looks like it's ending. මේ යන්නේ අපේ නෝනා. හොඳටම මහන්සි. මේ නෝනාගේ මල්ලි. මෙන්න මෙයා තමයි. ලුක. මෙයා තමයි ඉතාලියට ඇවිල්ලා වලමිටි වල මාක් එකක් තිබ්බේ. What? මෙයා තමයි ඒ වගුතු. ඔයාලට පේනව නේද මේ සුදු පාට ගල් වගේ දේවල්? මං හිතන්නේ මේ තියෙන්නේ ලංකාවේ ඩොලොමයිට්ස් කියන්නේ. අන්න ඒ කුඩු වර්ගේ හදන ඩොලොමයිට්ස් පාෂාණයෙන් තමයි මේ පැත්ත ගොඩක්ම ඩොලොමයිට්ස් කියලා හඳුනලා තියෙන්නේ. අපි දැක්කා යන එන හැම පාර තැනකම මේ වගේ සුදු පාට ගල් වලින් තමයි පාර හරියට මාක් කරලා තියෙන්නේ. මම හිතන්නේ මාක් කරලා කිව්වට අර පාංශු ඝාතනය වළක්වන්නයි කට්ටිය ට්‍රේල් එකකින් පිටට යනවා එක නවත්තන්නයි තමයි මේ විදිහට ඩොලොමයිට්ස් දාලා තියෙන්නේ. මෙතෙන් එන්න හරි ලස්සනයි. වතුර ටිකක් පීලා අරගෙන චිප්ස් ටිකක් පාලා තව ඉස්සරහා වීව් පොයින්ට් එකක් තියෙනවා. ඉස්සරහට ගිහලා චිප්ස් පැකට් එකක් කාලා මෙහෙරමු. Hey, be careful. And protect. ඉතින් මේ හයික් එක තියෙන්නේ ඩොලොමිටි වල ඕටිසේ කියන ටවුන් එකට බොහොම කිට්ටුයි. අපි හයික් එකේ ටික දුරක් යද්දී මේ වගේ මෝහෙම දකින්න පුළුවන් වුණා. ඉතින් මේ හයික් එකේ ගොඩාක් දුර තිබ්බත් අපි මගදී හැරෙන තීරණය කළා. කළුවර වැටෙන්න පුළුවන් නිසා වෙන. අර ඈත පේන බංකුවේ වාඩි වෙලා අපි ටිකක් වෙලා ගිමන් හැරලා අපි මේ ආපහු යන ගමන් තමයි ඉන්නේ. දාලා යන්න හිතෙන්නේ නැති විදිහට පුදුමාකාර ආසාවක් ඇති වෙනවා. මේ කොළ පාට තනකොළ වලට උඩින් ලස්සනට කැලෑ මල් පිපිලා වයිල්ඩ් ෆ්ලවර්ස් කියන්නේ ඒවා පාට මාරම ලස්සනයි. මේ වගේ හයික් එකක් යන්න ඇමරිකාවෙත් නම් ලේසි නෑ. ඒ වගේ කොළ පාට පිරෙන්නේ බොහොම පුංචි කාලයකට. හැබැයි මම දන්න තරමට ඩොලොමිටි වල සෑහෙන කාලයක් මේ කොළ පාට තියෙනවා. ඇල්ප්ස් කඳු මුදුනේ ගලාගෙන යන දිය ඇලි වලින් මේ හැම එකක්ම පෝෂණය වෙනවා. මං හිතන්නේ සීත කාලෙට මේ ඔක්කොම හිමෙන් වැහිලා යනවා. ඊට පස්සේ මේ වසන්ත කාලෙත් දෙනවත් එක්කම මේ ඔක්කොම කොළ පාට වෙලා මාරම ලස්සන සුන්දර දර්ශනයක් මවා පහනවා. ඉතින්
සොපාදාමි මේ සෞන්දර්ය විඳගන්න අමාරුනේ. ඉතලි කියන්නේ බිල්ඩිං විතරක් නැත්තම් පරණ රෝම විතරක් නෙමෙයි. මේ වගේ සුන්දරම සුන්දර දසුන් බලන්න ඉතාලියේ ඩොලොමයිට්ස් වලට එන්න. අපිත් එක්ක රැඳී හිටියට ගොඩක් ස්තුතියි. ආයි හම්බ වෙමු.